වචන අල්ලගන්න හොඳ නෑ. ඔයාලා නුවණින් යුක්ත නුවණැති සත්පුරුෂයෝ නම් වචන මැත්තේ ජීවිතේ පටලවා ගන්න එපා. ගොඩාක් පෞල් ප්‍රශ්න එහෙම ගොඩක් එන්නේ වචන අල්ලගෙන. අපි කියමු තරහක් ඇවිල්ලා මොන හරි කියනවා. අර ඒ වචනේ අල්ල ගන්නවා. අල්ලගෙන මියා මේ අවුරුදු ගණන් මේක හිතාගෙන ඉඳලා අද එළියට පැන්නා. ඒකට යාට ධර්මයේ දන්නේ ධර්මයේ තමයි කුද්දෝ අත්තන්න ජානාති කුද්දෝ අත්තන්න පස්සති. තරහ ගියාට පස්සේ අර්ථයක් ධර්මයක් තේරෙන්නේ නැහැ. අඳුරක් තියෙන්නේ. ඒකට අන්ධෙක් අඳුරක කවුරුත් නැතුව අතරමං කළා වගේ තරහ ගියාට පස්සේ තරහ ගියාම ඔහොම තමයි කියලා හිතන්න අනිත් එකාට මොලේ නැහැ. හැබැයි උපාදිය තියෙනවා. අර ඒ එක වචනයක් තරහ ගිහිල්ලා පිට වෙච්ච එක වචනයක් මුල් කරගෙන සමහර වෙලාවට පෞල් ජීවිත පවා කඩාකප්පල් වෙනවා. වචන මැත්තේ ජීවිතය අවුල් කරගන්න එපා කියන්නේ හොඳ උදාහරණයක් කියන්නම්. ඒ තමයි අපි කියනවා වැලි ලොරියක් ගියා කියලා. පාරේ වැලි ලොරියක් ගියා කියලා. තුන වැලි ලොරියක් කියන්නේ දැන් ඒ ලොරිය වැලිද? ටයර් වැලිද? දැන් අර වචනේ ඇල්ලුවොත් අපි කියනවා මාළු ලොරියක් ගියා කියලා. ඒතර මාළුවට ටයර් හයි කළාද?